ජීවිතයේ හමුවුණු සෑම මාවතකම අපට මඟ පෙන්වන ආලෝකයක් තිබෙනවා. අප වැටෙන විට නැගිටවෝ අප නොදන්නා දේ කියා දුන් අපේ සේනවලට ශක්තියක් වූ ඒ උතුම් මිනිසුන් කවුද? ඔවුන් තමයි අපගේ ආදරණීය ගුරු මව්පියවරුන්. අකුරක් කියා දුන් මොහොතේ සිට ජීවිතයේ ජය ගන්නා මාවත පෙන්වා දුන් ඒ ගුරු සෙනෙහසට උපහාරයක් ලෙස අද අපි ආරම්භ කරනවා වදන් අතරින් ජීවිතයේ සොයා යන චාරිකාව සිතුවිලි සම්මන. සඳුට සඳ මැමිස නැත උපමා හිරුට හිරු මැමිස නැත උපමා සොයා කුමට වෙහෙසෙනු උපමා ඔබට ඔබ මැමිස නැත උපමා ඔබට ඔබ මැමිස නැත උපමා. දුක්ගිනි සිත තුල නැගෙනා විට ඉන්ලොව ගනඳුරු නිව්ව හැටි අපේ මගද ඒ එළියෙන් එළිකර අපට මඟ කියා දුන්නු හැටි ඔබගෙනි හඳුනාගත්තේ අප හැම කිසි දින දැක නැති සරස්වතී කිසි දින දැක නැති සරස්වතී සත් කුල ඉපැදුණු මිනිසානනි සුනිමල සුන්දර සිතක් ඇති කලාලොවට ඔබ කිරිපති ගීපති අපට මග කියූ බ්‍රහස්පති ගිනිදාන මිහිතලයට වැසී වසුසන ඔබ පරිසරපති වනස්පති ඔබ පරිසරපති වනස්පති සඳුට සඳ මැමිස නැත උපමා හිරුට හිරු මැමිස නැත උපමා සොයා කුමට වෙහෙසෙනු උපමා ඔබට ඔබ මැමිස නැත උපමා ඔබට ඔබ මැමිස නැත උපමා ඔබට ඔබ මැමිස නැත
තුළට සෙනෙහස ගෙනෙන මතකයන් අවදි කරන ජීවිතයේ වටිනා කතා ඔබ වෙත ගෙනෙන අපගේ නවතම වැඩසටහනට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. මෙය අපගේ පළමු අධ්‍යයනය. ඒ වගේම අපගේ පළමු ගෞරවය හිමිවන්නේ අපේ ජීවිත ගොඩනැගූ ආදරණීය ගුරුවරු පියවරුන්ටයි. මගේ සොඳුරු සිත් සතර නිබඳ වැපිරු අස්වැන්න අපට පැවරු ගුරුතුමනේ උද දෙන්නේ කොහොම ගුරු පඬුරු සමසිතින් අපට සැලකූ මෙත් සිතින් අගුණ ඉවසූ මග නොමග හොඳින් පැවසූ ගුරුතුමනි අද ඇයිද ඇසේ කඳුළු ගුරුතුමනි මගේ සොඳුරු සතර නිබඳ වැපිරු අස්වැන්න අපට පැවරු ගුරුතුමනි උද දෙන්නේ කොම ගුරු පඬුරු මල්වලට සුවඳ තැවරු ජීවිතය අපේ පිබිදු ගුරුතුමනි අද ඇයිද ඇසේ කඳුළු ගුරුතුමනි මගේ සොඳුරු සිත් සතර නිබඳ වැපිරු අස්වැන්න අපට පැවරු ගුරුතුමනි උද දෙන්නේ කොහොම ගුරු පඬුරු ගසක් තමන්ගේ සෙවන තමන් වෙනුවෙන් තබා ගන්නේ නැහැ. ගඟක් තමන්ගේ ජලය තමන් වෙනුවෙන් රඳවා ගන්නේ නැහැ. ඒ වගේම ගුරුවරයා තම දැනුම තමන් තුළ සඟවා තබා ගන්නේ නැහැ. ඔහු එය බෙදා දෙන්නේ අනාගත පරපුර ආලෝකවත් කිරීමටයි. අද අපි ගමන් කළේ ගේයපත තුලින් මතකයන් හරහා සෙනෙහස හරහා ගෞරවය හරහා ගිය සුන්දර චාරිකාවක්. අකුරු පමණක් නොව ජීවිතයේ කියා දුන් ආදරණීය ගුරු මව්පියන්ගේ කැපවීම ආදරය මඟ පෙන්වීම හදපැති ගෞරවයෙන් සිහිපත් කරමින් මෙවැනි තවත් අර්ථවත් චාරිකාවක් සමග නැවතත් හමුවන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. මේ වදන් අතරින් ජීවිතය සොයා යන චාරිකාව සිතුවිලි සම්පන්න. ඕවාද සිප්ප දානේන සික්ඛා
මංගරු සගාරවේන චිත්තේන අහං වන්දාමි තංගරු සඳදිය ඉරෙන් සැඟව යනා පහන් කනුවක සහන් නෙලිතවරා අඳුර සිඳිනා ඇදුරු දැස දරා ගලා හැලෙනා පෙමට නෑ උපමා අපාර සුව සැප ආයුබෝවේවා පියවරුනි ගුරු වහුනි වැජබේවා මැලි වෙනා මිලින කැකුළුත් පුබුදලා එකම යායක එකලු කරවන දෙවිවරුන් නුඹ මනුරුවින් හිඳිනා අපාර සුව සැප ආයුබෝවේවා පියවරුනි ගුරු වහුනි වැජබේවා කෙලවරේ දිලෙන සිළුමින දිනනසේ සෙනේ සුතුරින් අරුම කරවන ඉසිවරුන් නුඹ මවුන් නොම වඩනා අපාර සුව සැප ආයුබෝවේවා අපාර සුව සැප ආයුබෝවේවා පියවරුනි ගුරු වහුනි වැජබේවා